හලෙලූයා. ගීතාවලිය 40 වන පරිච්ඡේදයේ 5 වන පදයේ සඳහන් කරනවා මාගේ දෙව් ස්වාමීනි ඔබ විසින් කළ පුදුම ක්‍රියාද අප කෙරෙහි ඇති ඔබගේ සිතුවිලිද බොහෝය. ඒවා ගණන් කරන්නට පුළුවන් වහටත් වඩා වැඩිය. ආමෙන්. හලෙලූයා. ගීතාවලිය 40 වන පරිච්ඡේදයේ 5 වන පදය. දෙවියන් වහන්සේ ඔබ මා කෙරෙහි කළා වූ ක්‍රියාවන් පුදුම ක්‍රියාවන් බොහෝමයි. ආමෙන්. කවුද ඔබ විසින් කළ පුදුම ක්‍රියාද? ස්වාමින් වහන්සේ විසින් කළා වූ ක්‍රියා බොහෝමයි ඔබගේ මගේ ජීවිතයේ. ආමෙන්. හලෙලූයා. එසේනම් අප කෙරෙහි ඇති සිතුවිලි බොහෝමයි දෙවියන් වහන්සේට. ආමෙන්. දෙවියන් වහන්සේට ඔබ මා කෙරෙහි බොහෝ සිතුවිලි තිබෙනවා. ඒවා එකිනෙක ක්‍රියා කරන්නට නම් අපි දෙවියන් වහන්සේට ඉඩ දිය යුතුයි. බොහෝ වෙලාවට අපේ ජීවිතය අපි වරද්ද ගන්න බොහෝ හේතු කාරණා වන්නේ අපේ මාංශයෙන් එන සිතුවිලි. අපේ සිතුවිලි වලට ඉඩ දීලා අපි දේවල් ක්‍රියා කරන්නට යනවා. ඒ මොහොතේ අපේ ජීවිතයේ අපිට බොහෝ දේවල් වරදිනවා. අපි ගත්ත වැරදි තීරණ නිසා අපේ ජීවිතේ වරදිනවා. නමුත් දේව වචනේ කියනවා දෙවියන් වහන්සේට ඔබ මා කෙරෙහි සිතුවිලි බොහොමයක් තිබෙනවා. උන්වහන්සේට ඔබ මා කෙරෙහි සැලසුමක් තිබෙනවා. අපි අන්න ඒ දේ කරන්නට ඉඩ හරින්නට අවශ්‍යයි. ඒ සිතුවිලි එකිනෙක ඔබ මා කෙරෙහි තිබෙන්නා වූ ඒ සිතුවිලි එකිනෙක ක්‍රියා එළියට දමන්න නම් එහෙම නැත්නම් ඒක ක්‍රියා කරන්න නම් අපි දෙවියන් වහන්සේට ඉඩ හරින්නට අවශ්‍යයි. ඔබ අද ඒ දේ කරන්නේ නම් මේ මොහොතේ ස්වාමින් වහන්සේ ඒ සිතුවිලි වලින් එකක් අද දවස ඔබේ ජීවිතේ කරන්නට යනවා. ඔබ විශ්වාස කරන්නට. ආමෙන්. හලෙලූයා. ස්වාමින් වහන්සේට ඔබ බොහෝ වෙලාවට යාඥා කරනවා ඇති. අනේ ස්වාමීනි මම මේ වෙනුවෙන් යාඥා කරා මට තාම පිළිතුරු නෑ මේකට කියලා. උන්වහන්සේ යාඥා කර පමණින් පිළිතුරු දෙන දෙවියන් වහන්සේ. හැබැයි උන්වහන්සේට අපි එහෙම කරන්න එහෙම ඉල්ලන්න අපි උන්වහන්සේ අපි යාඥා කරන සැනින් උන්වහන්සේ අපිට දෙනවා. නමුත් උන්වහන්සේට අපි දොස් පවරන එහෙම නැත්නම් කොඳුරන අවස්ථාවන් තියෙනවා බොහෝ දෙනා. එතකොට කුමක්ද අපි මේ කොඳුරන අවස්ථාවේ කියනවා අනේ ස්වාමිනේ මගේ වැඩේ හරි ගියේ නෑ මම මේ දේ වෙනුවෙන් යාඥා කරා මට උපකාර කරන්න අනේ ස්වාමීනි මට මේ වැඩේ හරි ගියේ නෑනේ කියලා. ඔව් දෙවියන් වහන්සේ අපි දෙවියන් වහන්සේට කියන මේක මම මෙහෙමයි කියලා. ඒ අපේ සිතුවිලි වලින් එන දේවල් තමයි අපි ක්‍රියා කරන්න යන්නේ. අපි කියනවා දෙවියන් වහන්සේට අනේ මේක කරලා දෙන්න මෙහෙමයි කියලා. හැබැයි ඒක නෙමේ විය යුත්තේ. අපි යාඥා කරලා දෙවියන් වහන්සේගෙන් ඇසිය යුතුයි. ස්වාමීනි මම මේ දෙයක් කරන්න යනවා මේක මට සුදුසුද නැද්ද? මේක ඔබගේ සැලසුම අනුව දේ සිදු කරන්න. එහෙම නැත්නම් මෙතන වචනයේම කියනවා උන්වහන්සේට අපි ගැන බොහෝ සිතුවිලි තිබෙන බව. හැබැයි අපි අරගෙන යන්නේ ස්වාමින් වහන්සේගේ පාමුලට යනකොට අපේ සිතුවිලි. ඔව් අපි ක්‍රියා කරන්න යන දේවල් තමයි අපි අරගෙන යන්නේ. ගිහිල්ලා කියනවා ස්වාමීනි මේක කරලා දෙන්න කියලා. එහෙම කියලා අන්තිමට අපේ ඒ දේ සිදු නැති වුණාම අපි දෙවියන් වහන්සේට දොස් තබනවා. ඉතින් ඒක අපේ සිතුවිලි වලින් දෙවෙන දේ. හැබැයි දෙවියන් වහන්සේගේ සැලසුම ඒක නෙවෙයි. අපිට ඒ දේ ලැබුණ නැත්නම් ඔබ ඒට ඉක්මන් නොවෙන්න දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටින්න යාඥා කරන්න. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ හාස්කමක් කරන්න යනවා. ආමෙන්. එසේනම් උන්වහන්සේට ඔබ කෙරෙහි බොහෝ සිතුවිලි තිබෙනවා. ඉඩ හරින්න දෙවියන් වහන්සේට ස්වාමින් වහන්සේ ඔබව ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. ජේසුස්